ආයුබෝවන් කුම්භ ලග්න ඔබට 2026 ජූනි මාසය කුම්භ ලග්නය පිළිබඳ පොඩ්ඩක් කතා කරමු. මේ දවස්වල කුම්භ ලග්න ඔබ තමන් පිළිබඳව පොඩ්ඩක් හිතවොත් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම විවාහක ඔබ තමන් පිළිබඳව තමන්ගේ පවුල පිළිබඳව වැඩි හරියක් උනන්දුවක් දැක්වුවොත් හොඳයි කියලා හිතෙනවා. මොකද පෙර මාස හා පෙර වසරවල් හා සංසන්දනය කිරීමේදී මේ ජූනි මාසය හා ඉදිරි කාලය ඔබට එතරම් හිතකර නොවන කාලයක් වේවි. අසනීප තත්ත්වයන් වල බහුල ගතියක් ඇති වේවි. සුබ කාරණාත් නැතුවම නොවේ. එම නිසා අපි කුම්භ ලග්න ඔබගේ ජූනි මාසය පිළිබඳව පොදු පලාඵල විස්තරය සාකච්ඡා කරලා බලමු. 2026 ජූනි මාසය වෙනකොට කුම්භ ලග්න ඔබගේ කේන්දරයේ මේ වගේ ග්‍රහ පීඨියක් තමයි පිහිටන්නේ. කුම්භ ලග්න ඔබගේ පළවෙනි රාශියේ චන්ද්‍රයා රාහු කියන ග්‍රහයන් දෙදෙනාත්, ඒ වගේම දෙවෙනි මීන රාශියේ සෙනසුරු ග්‍රහයත්, තුන්වෙනි මේෂ රාශියේ කුජත්, හතරවෙනි වෘෂභ රාශියේ රවි ග්‍රහයත්, පස්වෙනි මිථුන රාශියේ බුධත්, හයවෙනි කටක රාශියේ ගුරු සිකුරු කියන ග්‍රහයන් දෙදෙනා, හත්වෙනි සිංහ රාශියේ කේතු යන ග්‍රහයත් ආදී ග්‍රහ පීඨිමක් පිහිටන කාලයක්. ඔබට සුබ අසුබ ග්‍රහ පීඨීන් මිශ්‍රව ලැබෙන කාලය තුලදී සුබ ස්ථානවල හා අසුබ ස්ථාන වල සිටින ග්‍රහයින්, ඒ වගේම ඔබට සුබ හා අසුබ ග්‍රහයින් පිළිබඳවත් අපි පොදුවේ කතා කරලා බලමු. ඔබ මුලින්ම දැනුවත් විය යුතුයි මේ සියලුම කුම්භ ලග්න හිමියන් සඳහා පවසන පොදු පලාඵල විස්තරයක් බව. ඉතින් ඔබ තීන්දුව తీරන වලට බැසීමට ප්‍රථමව තමන්ගේ පුද්ගලික අහදාන හා කේන්දරය හා සංසන්දනය කිරීම වැදගත් වෙනවා. මුලින්ම අප අධ්‍යාපන ලබන දරුවන් පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔවුන්ගේ වැදගත්ම රාශිය තමයි පස්වෙනි රාශිය මිථුන රාශිය, බුධ රාශිය. බුධ මේ දවස්වල පස්වෙනි රාශියෙන් බලවත්ව එම රාශියම ගැවසෙන කාලයක්. ඒ නිසා මේ දවස්වල අධ්‍යාපන ලබන දරුවන්ට නම් ඉතාමත්ම හොඳ කාලයක්. අනෙකුත් ග්‍රහචාරයන් හා ග්‍රහ පීඨීන් සලකා බැලීමේදී ඔවුන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපිපෙනෙන වෙනසක් ඇති කරගත හැකි කාලයක්. වෙනදාට වඩා තමන්ගේ කටයුතු සමබර කරගනිමින් ඉතාමත් පැවැත්මක් ඇතිව බුද්ධිමත්ව කටයුතු කරන කාලයක් වෙනවා. එම නිසාම ඔබගේ ජයග්‍රහී අවස්ථාවන් ඉතාමත්ම හොඳින් සාර්ථක කර ගැනීමට පුළුවන් කාලයක් වෙනවා. යම් යම් කාරණා නිසා මන්ද උත්සාහී වී සිටි ඔබට එම කාරණා සාර්ථක කර ගැනීමට අන් අයගේ උපකාර ආධාර ලැබෙන කාලයක් වෙනවා. ඒ නිසා ඔබ ජයග්‍රහී වෙනවා. එහෙත් දුවේ පුතේ, ඔබගේ ශරීර සෞඛ්‍යය පිළිබඳවත් වැඩි අවධානයක් දිය යුතුම කාලයක්. සෙම රෝගී තත්ත්වයන් වල උත්සන්න භාවයක් ඇතිවන කාලයක්. ඒ වගේ තමයි චර්ම රෝග පිළිබඳව වැඩි අවධානයක් දිය යුතු කාලයක්. වැඩිපුර පිරිසිදු ජලය පානය කිරීමට උනන්දුවක් ගත යුතු කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ මෙම කාලය තුලදී පාප මිතුරු ඇසුර හා නොමනා ක්‍රියාකාරකම් වලට යන ඉඩකඩ වැඩි. ඒ සඳහා හිත් දෙන කාලයක් වන බැවින් ඉතාමත්ම බුද්ධිමත්ව තමන්ගේ කටයුතු නිසියාකාරව සලසා ගැනීමට වග බලාගත යුතු කාලයක්. කුම්භ ලග්න තරුණ වයසේ පසුවන දරුවන්ටත් මෙම කාලය තුළදී පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් යම් අවස්ථාවක් ලැබුණත්, ඔබගේ ජයග්‍රහණීය අවස්ථාවක් හිමි කරගත්තත්, ඔබගේ රෝග පීඩාදිය නිසා, ඇතැම් අවස්ථාවලදී ශාරීරික ඇතිවන පීඩාකාරී තත්ත්වයන් නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අපහසුතාවයක් පැන නැගේවි. ඒ නිසාම ඔබ ඔබගේ පවතින සුළු අසනීප තත්ත්වයකදී පවා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමා ඔබට විශ්වාසවන්ත මිතුරන් පිරිසක් ආශ්‍රය කිරීමට යොමු වන්න. පවිතු මිතුරන් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වා ගැනීමට ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. ඇතැම් අවස්ථාවලදී පැන නගන නීතිමය ප්‍රශ්නවලදී ගැටලු වලදී ඔබට ඔබ පමණක් වේවි. ඒ නිසාම බුද්ධිමත් වන්න. කුම්භ ලග්න ඔබ යම් රැකියා කටයුත්තක නිරත වී සිටිනවා නම් මෙම කාලය පොඩ්ඩක් ඔබට හිතට සහනයක් සැලසෙන කාලයක්. මොකද හිතේ තෘප්තියක් ඇතිව වැඩ කටයුතු වලට නිරත වීමට ඇති අවස්ථාවත්, තමන්ගේ වැඩ කොටස නිසියාකාරව කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමත් වැදගත් වෙනවා. එම නිසා මෙම කාලය තුලදී තමන්ගේ ප්‍රධාන වෘත්තියට අමතරව බාහිර වැඩ කටයුත්තකදී අමතර ආදායම් මාර්ගයක් කෙරෙහි ඔබ හිත යොමු කරනවා නම්, එයිමුත් යම් යම් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් අවස්ථාවක් ලැබෙන කාලයක්. ඔබට යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙන අවස්ථාවක්. ඒ නිසා ඒ පිළිබඳව හිත යොමු කරොත් හොඳයි. ඒ වගේම තමයි මේ දවස්වලදී ඔබගේ රැකියා කටයුතු වල වෙනස් වීමක්, ඔබගේ රැකියා කටයුතු වල ස්ථාන මාරු වීමක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි. ඒ ඔබට වාසිදායක අවුරුදු සකසා ගැනීමට වග බලා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබ මේ දවස්වල කෘෂිකර්ම කටයුතු වල නියැලී සිටින වගා කටයුතු වල නියැලී සිටිනවා නම්, විශේෂයෙන් ගොඩ ගොවිතැන් පිළිබඳව අවධානයක් තියෙනවා නම්, ඒ පිළිබඳව නියැලී සිටිනවා නම් ඔබට පොඩ්ඩක් වාසිදායක තත්ත්වයක් තමයි මේ කාලෙදී ඇතිවන්නේ. ඔබගේ වගාවට අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීමට පුළුවන් කාලයක්. ඒත් ඉදිරි කාලය පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. සැලැස්මක් ඇතුව වගා කටයුතු වලට එළඹීමට අවස්ථාව සලසා ගත යුතුයි. පාරිසරික වෙනස්කම් අනුව කටයුත්තක් සලසා ගැනීමට වග බලා ගත යුතු වෙනවා. ඔබ විශේෂයෙන් ඛනිජ සම්පත් ආශ්‍රිතව වැඩ කරනවා නම්
ඔබගේ ජයග්‍රහණ මාසය කිව්වොත් නිවැරදි. ඔබට හොඳ අවස්ථාවන් ලැබෙන කාලයක්. ඒ නිසා ධර්මානුකූලව යමක් කමක් කරගන්න හැදුවොත් ඔබට සාර්ථක විය හැකි වේවි. මෙම කාලය තුළදී ඔබට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ළඟා වන කාලයක්. ඒ නිසා ඔබ ආගම කෙරෙහි කොච්චර විශ්වාසකමකින් සිටියත්, කොපමණ විශ්වාසයක් තැබුවත් මෙම කාලය තුළදී ඇතිවන ඇතැම් වෙනස්කම් නිසා ආගම පිළිබඳව අවිශ්වාසයක් ඇතිවන කාලයක්. ඒ නිසා ඔබ මුලින්ම මානසික සැහැල්ලුවක් ඇති කරගන්න. ආගම පිළිබඳ විශ්වාසය තබා ආගමික පසුබිමක් තුළ ජීවත් වීමට උත්සාහයක් ගන්න. ඔබගේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේ මේ කාලය තුළදී බොහෝ විට සිත් තැවුල් හා අස්ථාවර වීම වලට ඉඩකඩ ලැබෙන කාලයක්. ඉඩකඩ සැලසෙන කාලයක්. ඔබගේ පුද්ගලික හඳානේ ඇතිවන ඇතම් ග්‍රහ දෝෂ හා ග්‍රහ පිහිටීම් නිසා ඔබට ඒ කාලවලදී පීඩාකාරී තත්ත්වයන් මතුවීම ස්වභාවිකයි. ඒ නිසා මෙම කාලය තුළදී වියදම් පිළිබඳව කතා කිරීමේදී ඉතාමත්ම බුද්ධිමත් විය යුතු වෙනවා. වියදම් බහුල කාලයක් වේවි. විශේෂයෙන් තමන්ට වඩා බාහිර පුද්ගලයන් කෙරෙහි, තමගේ ඥාතීන්, හිතමිතුරන් හා බාහිර පුද්ගලයන් කෙරෙහි වියදම් කිරීම බහුල වන කාලයක්. ඒ නිසා මනා පැවැත්මක් හා කළමනාකාරී භාවයක් ඇති කරගත යුතු වෙනවා. බොහෝ ආර්ථික ප්‍රශ්නවලට තමන්ගේ නොමනා හැසිරීම් හා ක්‍රියාකලාපයන් බලපානවා. ඒ නිසා ඒවා පාලනය කර ගැනීමට වග බලා ගත යුතු වෙනවා. මෙම කාලය තුළදී ඔබ දන්නවා ඔබගේ 6 වෙනි රාශිය වන කටක රාශියට ගුරු ග්‍රහයා පැමිණි කාලයක්. ගුරු ග්‍රහයා උච්ච ග්‍රහයෙක් තමයි සැලකෙන්නේ. ඒ වගේ තමයි සිකුරු ග්‍රහයත් මෙම රාශියම තමයි හැසිරෙන්නේ. සිකුරු ඔබට සුබ ග්‍රහයෙක්. ඒත් 6 වෙනි රාශිය කියන්නේ තරම් හොඳ රාශියක් නෙවෙයි. අසනීප තත්ත්වයන් පිළිබඳ කතා කිරීමේදී තරම් හිතකර වන්නේ නැහැ. මෙම කාලය තුළදී බඩේ අසනීප තත්ත්වයන්, යටි බඩ හා බඩ ආශ්‍රිතව ඇතිවන අසනීප තත්ත්වයන් වල වැඩිවීමක් ඇතිවන කාලයක්. විශේෂයෙන් වයසක උදවිය පරිස්සම් විය යුතු. කුම්භ ලග්න වයසක උදවිය අවශ්‍ය වේලාවට වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට උනන්දුවක් ගත යුතු කාලයක් වෙනවා. ඔබට හැකි හැම අවස්ථාවකදීම හොඳ ජලය, පිරිසුදු ජලය පානය කිරීමට උනන්දුවක් ගන්නම් වෙනවා. අපි කොච්චර තනි වෙන්න හැදුවත් අපිට අවස්ථාවක් නොලැබෙන කාලයක් වෙනවා. ඒ තමයි අපිට හිතකර, අපිට ඉතාමත්ම හිතවත්, අපිට සහයෝගය දක්වන අපේම අය, විශේෂයෙන් අපගේ සහෝදර සහෝදරයන් පිළිබඳ වැඩි උනන්දුවක් දැක්විය යුතු කාලයක් එනවා. තමන්ගේ ළඟම සිටින බාල සහෝදර සහෝදරයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඔවුන්ගේ ආරක්ෂාව, සුභ සිද්ධිය උදෙසා ඔබට කටයුත්තක් කිරීමට හැකි නම් මෙම කාලය සඳහා යොදා ගන්න. ඔබ ඉතාමත් වාසනාවන්ත වේවි. මොකද ඔවුන්ගේ කරදරයකදී ඔබ උදව් කළා යයි ඔබට සතුටු විය හැකි කාලයක් බැවින්. විශේෂයෙන් මෙම කාලය තුළදී විවාහක ඔබ, කුම්භ ලග්න විවාහක ඔබ තමන්ගේ දූ දරුවන් පිළිබඳව වැඩි අවධානයක් දිය යුතු කාලයක් වෙනවා. ඔවුන්ගේ අසනීප තත්ත්වයන් හා අසාමාන්‍ය ක්‍රියා රටා ඔබට පීඩාකාරී තත්ත්වයන් ඇති කරවි. ඒ නිසාම ඔබ ඔවුන් පිළිබඳව සොයා බලන්න. ඔවුන්ට වතාවත් හා ඔවුන්ගේ හැදියාවන් පිළිබඳවත් සොයා බැලිය යුතු කාලයක් වෙනවා. ඇතැම් විට ඔබට දරුවන්ගෙන් සැලකිලි නොලැබෙන කාලයක් වේවි. ඒත් ඔබ දෙමව්පියෙකු හැටියට ඔවුන්ට සුභ සිද්ධියක් සැලසිය යුතු වෙනවා. මොකද අපි සියල්ලම කරන්නේ අපගේ දූ දරුවන් නිසා බැවිනි. කොහොම වුණත් කුම්භ ලග්න ඔබ මේ රට සිටියත්, විදේශ රටක සිටියත් තමන් පිළිබඳව සිටිය යුතුම කාලයක් වෙනවා. අනාගතයේදී තමන්ගේ සුභ සිද්ධිය උදෙසා යමක් කමක් ඉතුරු කරගත යුතුම කාලයක් වෙනවා. මොකද අනාගතයේ ඒ තරම් සුන්දර නැති වේවි. ඔබගේ පුද්ගලික හඳහනේ පවතින ඇතම් ග්‍රහ පිහිටීම් හා ග්‍රහ රටාවන් ඔබ තනි කරන මාර්ගයකට යොමු කරાવી. ඒ නිසාම තමන් පිළිබඳව සිතා තමන්ගේ ඉදිරි අනාගතයේ ඉදිරි සුභ සිද්ධි කටයුතු සලසා ගැනීම සඳහා තමන්ට යමක් ඉතුරු කර ගැනීම ඉතාමත්ම යහපත් වෙනවා. ඔබ හොඳ අඩිතාලමක් යටතේ ස්ථිර වූ පුද්ගලයෙක්ව සිටියත් අස්ථිර වීමට ඉතාමත්ම ස්වල්ප වේලාවයි ගතවන්නේ. ඒ නිසා ඔබට හැකි සෑම අවස්ථාවකදීම අසරණයෙකුට පිහිට වෙමින් ධර්මානුකූල ජීවිතයකට යොමු වෙමින් තමන්ගේ සිතත් ගතත් සැහැල්ලුවෙන් පවත්වාගෙන යාමට උත්සාහයක් ගන්න. මානසික තෘප්තියක් ඇති කරගන්න. කුම්භ ලග්න ඔබ මේ දවස්වල ගුරු මහ දසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් දෙන්න. විශේෂයෙන් කුජ මහ දසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් ගමන් බිමන් යාමේදී ප්‍රවේශම් වන්න. විශේෂයෙන් උරහිස් වලින් ඉහළ ප්‍රදේශයට ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් පිළිබඳව නුවණින් යුතුව වැඩ කටයුතු වල නියැලෙන්න. ඒ වගේම තමයි සිකුරු මහ දසාවක් අතුරු දසාවක් ගත කරන මෝත්‍රා රෝග බහුල විය හැකි කාලයක්. බඩ ආශ්‍රිත ඇතිවන අසාමාන්‍ය තත්ත්වයන් බහුල විය හැකි කාලයක්. ඒ නිසා අවශ්‍ය වතාවත් කර ගැනීමට උනන්දුවක් ගන්න. මෙම කාලය තුළදී විශේෂයෙන්ම කුම්භ ලග්න ඔබ වැරදි මාර්ග වලට නොයා යහපත් මාර්ගයේ හරි ආකාරව ගමන් කිරීමට උත්සාහයක් ගන්න, අධිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද ඇතම් ග්‍රහ පීඨීම් නිසා ඔබට ඇතිවන අයහපත් සිතුවිලි වලින් ඔබ අයහපතටම ගෙන යා හැකි බැවිනි. මේ ඉතාමත්ම කෙටියෙන් පැවසු පොදු පලාඵල විස්තරයක්. කුම්භ ලග්න ඔබත් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමට කැමැති නම් පණිවිඩයක් යොමු කරන්න. තෙරුවන් සරණයි.